One day budget trip to Thalpe. අද අපි යන්න හදන්නේ තල්පේ බීච් එකට. ඉතින් මේක එක දවසින් ගිහිල්ලා උදේ ගිහිල්ලා රෑ වෙන්න කලින් ගෙදර එන්න පුළුවන් ට්‍රිප් එකක්. හරිම බජට්. ඉතින් අපි බලමු කොහොමද යන්නේ කියලා. අපි උදේම මරදාන ස්ටේෂන් එකට උදේම කියන්නේ උදේම නෙමෙයි 8:00 විතර ට්‍රේන් එක තිබ්බේ. ඉතින් මරදානෙන් තල්පේට යන්න ටිකට් එකක් ගත්තා. රියල් 220ක් විතර උනේ. ඉතින් අපි කොහොම හරි ගිහිල්ලා තල්පේ ස්ටේෂන් එකෙන් බැස්සා 12 හරියටම 12 විතර වෙද්දි තමයි තල්පේ ස්ටේෂන් එකෙන් බැස්සේ. එතන ඉඳන් අපිට පයින් යන්නත් පුළුවන් කිලෝමීටර් එකක් තියෙන්නේ. හැබැයි අපිට ලොකු වෙලාවක් තිබ්බේ නැති නිසා අපි ත්‍රිවිල් එකක තමයි තල්පේ බීච් එකට ගියේ. හරිම ලස්සනයි තල්පේ බීච් එක යන්නම ඕන තැනක්. ඉතින් අපිට නාන්න පුළුවන් හරිම සේෆ් නාන්න පුළුවන් තැනක්. මොකද මෙතන මිනි පූල්ස් තියෙනවා. හරිම ලස්සනයි view එක. මන් දන්නේ මේක බලන්න ඕනේ අපි ඇස් දෙකින් ගිහිල්ලා. ඉතින් මේකේ මිනි පූල්ස් තියෙන නිසා රිස්ක් එකත් හරිම අඩුයි. ගිහිල්ලා අපිට නාන්න පුළුවන්. කට්ටිය නිවාඩු දවසක නම් පොඩක් සෙනග වැඩි. හැබැයි වෙන දවසක යනවා නම් ඒ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන නාලා ඉතින් අපිට ආයෙත් අපි ඊට පස්සේ දවල්ට කෑවා. දවල්ට කන්න අපි ළඟ කඩේකින්ම කෑවේ. අපි ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තේ. ෆ්‍රයිඩ් රයිස් එක රුපියල් 1000ක් ගියා. ඊට පස්සේ අපි ආයෙත් ස්ටේෂන් එකට ආවා. මොකද අපිට 3ට ට්‍රේන් එක තිබ්බේ. අපිට පැය 3යි තිබ්බේ බීච් එකේ ගත කරන කාලය. ඉතින් ඇත්තට මේ හොඳටම ඇති අපිට නාලා කරලා ලස්සන view එකක් බලලා ඉතින් අපි ආයෙත් නැවත ස්ටේෂන් එකට ආවා. මොකද කොළඹට යන අන්තිම ට්‍රේන් එක තල්පෙන් තියෙන්නේ 3ට. ඉතින් අපි ආයෙත් ට්‍රේන් එකට නැගලා කොළඹට එන්න පිටත් වුණා. ඇත්තටම මේක ගොඩක්ම බජට් ට්‍රිප් එකක්. අනිවාර්යෙන්ම යන්න එක දවසක් හම්බෙච්ච ගමන් ගිහිල්ලා එන්න කොහොම හරි තල්පෙට. ඉතින් එද්දි කියන්න තියෙන්නේ හරිම ලස්සනයි වටපිටාව හරිම ලස්සනයි යද්දිත් එහෙමයි එද්දිත් එහෙමයි. හොඳම දේ තමයි අපිට එද්දි සන්සෙට් එක හම්බ වෙනවා. හරිම ලස්සනයි මේක. අපි හැමෝම ආසයි සන්සෙට් එක බලන්න. අනිවාර්යයෙන්ම බීච් සයිඩ් සීට්ස් වල ඉඳ ගන්න එද්දි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ තල්පේ බීච් එකට ගිහිල්ලා ආපු one day trip එක ඉවර වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් නිවාඩුවක් ලැබිච්ච ගමන් යන්න ලංකාවේ මේ ලස්සන තැන් ටික බලලා එන්න. ඉතින් හැමෝටම thank you.